සුබ දවසක් සියලු දෙනාට. 2025 මාර්තු 15 වෙනිදා යේමනයේ අහස ගිනිගත්තා. ඇමරිකානු ගුවන් ප්‍රහාරවලින් හූති කැරලිකරුවන්ගේ ඉලක්ක විනාශ වුණා. හූති පාලනයේ තිබුණු සනා නගරයේ සිට සදා පළාත දක්වාම බෝම්බ පිපිරුණු එක මුළු ලෝකයම දැක්කා. හැබැයි මේ ප්‍රහාර ගැන මුලින්ම දැනගත්තේ ලෝකයේ ජනමාධ්‍ය හරි රහස් ඔත්තු සේවාවන් හරි නෙමෙයි. ඒක දැනගත්තේ එකම එක මාධ්‍යවේදියෙක්. ඒ ද ඇට්ලාන්ටික් සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ ජෙෆ්රි ගෝල්ඩන්බර්ග්. ඒත් ඔහුට මේ රහස හෙළිවුණේ කොහොමද? සිග්නල් කියන එන්ක්‍රිප්ටඩ් චැට් ඇප් එකකින් ඇමරිකානු ඉහළ රජයේ නිලධාරීන් එකතු වෙලා හිටපු රහස් චැට් එකකින් තමයි මේ රහස එළි වෙන්නේ. ඒ චැට් එකට ගෝල්ඩන්බර්ග් එකතු වෙන්නේ වැරදිලා. කතාව මෙහෙමයි. මාර්තු 11 වෙනිදා ගෝල්ඩන්බර්ග් සිග්නල් චැට් ඇප් එකෙන් ආරාධනාවක් එනවා. ඒක එවලා තිබුණේ ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ඩන් කියලයි ඔහු දැක්කේ. ගෝල්ඩන්බර්ග් හිතුවේ මේකේ වෙන්න ඇත්තේ යුක්‍රේනය ගැන හරි ඉරානය ගැන හරි කතා කරන්න ඇති කියලා. ඒත් මාර්තු 13 වෙනිදා ඔහු එකතු කරලා තිබුණේ හවුති PC ස්මෝල් ගෲප් කියන chat එකට. මෙතනදී PC කියන්නේ ප්‍රින්සිපල් කමිටි කියන ඇමරිකාවේ ඉහළ ආරක්ෂක නිලධාරීන්ගේ කමිටුව. ඒ chat එකේ හිටියේ උප ජනාධිපති JD වෑන්ස්, ආරක්ෂක ලේකම් පීට් හෙග්සන්, රාජ්‍ය ලේකම් මාකෝ රෝබියෝ, ජාතික බුද්ධි අධ්‍යක්ෂක තුල්සි ගැබඩ් වගේ ලොකු චරිත. හැබැයි මේ ලොකු මිනිස්සු කරලා තිබුණේ ලොකු වැරැද්දක්. චැට් එක ඇතුලේ වෝල්ට්ස් මුලින්ම කිව්වේ මේක හූති කැරලිකරුවන් එරෙහිව සැලසුම් කරන්න තෝරපු කණ්ඩායමක් කියලා. ඊට පස්සේ හෙග්සෙත් ලියනවා යෙමනයේ ඉලක්ක භාවිතා කරන ආයුධ වගේම ප්‍රහාරවල කාලසටහන ගැනත් විස්තර. මේවා ඉතා රහසිගත තොරතුරු. ඒවා ඇමරිකාවේ ආරක්ෂක පද්ධතියේ හයිසයිට් කියන රහස්‍ය ජාලයෙන් යවන්න ඕන තොරතුරු. හැබැයි මේක සිග්නල් ඇප් එකෙන් ලියවුණා. ගෝල්ඩන්බර්ග් හිටියේ හිත ගල් ගැහිලා. ඔහුට මේක විශ්වාස කරන්න බැරි වුණා. ඒත් මාර්තු 15 වෙනිදා 1:45ට යේමනයේ බෝම්බ පිපිරෙන්න ගත්තාම ඔහුට තේරුණා මේකේ ඇත්ත නැත්ත. එතනින් එහාට චැට් එකේ ගිය කතාව තවත් රසවත්. ප්‍රහාර ඉවරුණාට පස්සේ වෝල්ට්ස් ලිව්වේ අපූර්ව වැඩක් කියලා. රූබියෝ ලියනවා හොඳ වැඩේ පීට්, ඔයාගේ ටීම් එකට නියමයි කියලා. ඒ වගේම ගැබඩ් කිව්වා සුපිරි ප්‍රතිඵල කියලා. ඒත් මේ වෙද්දී ගෝල්ඩන්බර්ග් චැට් එකෙන් එළියට ආවා. ඔහුට තේරුණා මේක ලෝකයට කියන්න ඕන කතාවක් කියලා. ඒ වෙනකොට හූති පාලනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය කිව්වා ප්‍රහාර වලින් 53ක් මැරුණු බව. ඒත් ඇමරිකාව නිල වශයෙන් ඒ ගැන කිසිම ප්‍රකාශයක් කරේ නැහැ. දැන් ප්‍රශ්නේ මේකයි. මේ ලොකු නිලධාරීන් මෙහෙම රහස් තොරතුරු සිග්නල් ඇප් එක හරහා යවන්නේ ඇයි? ඇමරිකාවේ රජයට තියෙනවා SIPR net, JWICS වගේ රහස්‍ය ජාලා. ඒවයේ තමයි මේ වගේ තොරතුරු යවන්නේ. සිග්නල් ඇප් එක ආරක්ෂිතයි කියලා හිතුවත් ඒක රජයේ නිල පද්ධතියක් නෙවෙයි. ඊටත් වඩා මාධ්‍යවේදියෙක් ඒකට එකතු වුණාම ඒක ලීක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඇමරිකාවේ ස්පියොනාජ් ඇක්ට් එක කියන ඇමරිකානු නීතිය යටතේ වරදක්. හිටපු ආරක්ෂක ලේකම් ලියෝන් පැනේටා කිව්වේ මේක බරපතල වරදක්, මේක කරපු අය ඉල්ලා අස් වෙන්න ඕනි කියලා. ඒත් ට්‍රම්ප් ජනාධිපතිට නම් මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ਉਹ කිව්වේ මම ඒ ගැන දන්නේ නැහැ, ඇට්ලාන්ටික් එක කියන්නේ ලොකු සංගරාවක් නෙමෙයි කියලා. එක්සෙත් කිව්වේ කවුරුත් යුද සැලසුම් යවුවේ නැහැ කියලා. ඒත් ගෝල්ඩන්බර්ග් CNN එකට කිව්වේ නැහැ ඒක බොරුවක්, යුද සැලසුම් තමයි යවුවේ කියලා. ඒ වෙද්දී ඩෙමොක්‍රැටික් පක්ෂයේ අය කෑ ගහන්න ගත්තා මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක්, අනිවාර්යෙන් විමර්ශනයක් කරන්න ඕනේ කියලා. මේ චැට් එකේ තවත් රස කතා තිබුණා. වෑන්ස් ලිව්වා මම යුරෝපයට ආයෙත් උදව් කරන එකට කැමති නැහැ කියලා. ඔහු කිව්වේ හූති ප්‍රහාර වලින් යුරෝපයට සැලකිය යුතු බලපෑමක් තියෙනවා කියලා. ඒ නිසා ඇමරිකාව මේකට මැදිහත් වෙන්න ඕනේද කියලා. එක්සෙත් උත්තර දුන්නා මමත් යුරෝපයේ ප්‍රීලෝඩින් එකට වෛර කරනවා. ඒත් අපිට මේක කරන්න වෙනවා කියලා. ඒකෙන් පේනවා ඇමරිකාව තනියම මේ යුද්ධයට මුහුණ දෙන්න ගියා කියන එක. හූති කැරලිකරුවන් කියන්නේ කවුද? අපි ඒ ගැනත් ටිකක් කතා කරමු. ඔවුන් ඉරානයේ සහාය ලබන කණ්ඩායමක්. 2023 ඔක්තෝබර් වල ඉඳලා ඔවුන් රතු මුහුදේ නැව්වලට පහර දෙන්න ගන්නවා ගාසා යුද්ධයට විරෝධයක් විදිහට. ඒ නිසා ගෝලීය වෙළඳාමටත් ලොකු බලපෑමක් වුණා. ට්‍රම්ප් ආවට පස්සේ ඔහු හූතිලා ත්‍රස්තවාදීන් කියලා නම් කරා. මාර්තු 15 ප්‍රහාරය ඒකේ ප්‍රතිඵලයක්. ඒත් මේ සිග්නල් ලීක් එකෙන් පේනවා ඇමරිකානු ඉහළ නිලධාරීන්ගේ සැලසුම් කොච්චර අවුල්ද කියලා. ඉතින් මේ කතාවෙන් ලෝකයටම හෙළිවුණේ රහස් චැට් එකකින් යුද්ධයක් සැලසුම් වුණ එක විතරක් නෙමෙයි. ඒකත් එක්කම ඇමරිකාවේ ආරක්ෂක පද්ධතියේ දුර්වලතා, තීරණ ගන්න ආකාරය, ඒ වගේම ජාත්‍යන්තර දේශපාලනයේ ගැටුම් ගැනත් ලොකු ප්‍රශ්න ටිකක් මතුවුණා.
ඔබ මේ ගැන හිතන්නේ මොකක්ද? සිග්නල් එකෙන් යුද්ධ සැලසුම් කරන එක ගැන ඔබගේ අදහස මොකක්ද? කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙත් ලෝකයට හෙළිවුණු රහස් ගැන කතා කරමු. එහෙනම් අදට මම ගිහින් එන්නම්. සුබ දවසක්.